hello guys මම කොහෙන්ද තියෙන්නේ ඔන්න ගොඩ කාලයකට පස්සේ ඉතින් ඔයගලන්ට සුපි අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ටිකක් තමයි ඉතින් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න කලින් ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. යාමගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරලා bell icon එකත් ඕන දාලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක අතලින් සෙට් වෙමු. hello boys මොකද ඉතින් කිව්වාගේ VR ටිකක් අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඔයගලන්ට. ඉතින් අද පීක් බහලා තමයි ගහන්න යන්නේ. පීක් බහලා ගහන්න පුළුවන් නේද? එහෙම නැත්නම් කන්න වේද කියලා අපි දන්නේ නැහැ හරියට. අපි ගිහින් බලමු පීක් කරලා. ඉතින් පීක් ගහම වල ගන්න ඉතින් ගොඩක් කෙනෙක් ගන්නේ එතන. පීක් කරත් වහලට තමයි ඉතින් බයින්න හදන්නේ. ඊළඟ පීක් කරලා වහලට බහලා මොනවා වේද කියලා. ඉතින් කාලයට පස්සේ ඉතින් වීඩියෝ එකක් ගන්න යන තින් ඉතින් ආයෙ වීඩියෝ ෂෙයා කරලා මොනවාගේම ලයික් එකක් දාන්න. අපි බලමු පීක් වහලට බහලා ඉතින් අපිට ගහන්න පුළුවන් වේද කියලා. මෙන්න මේ කාලයට තමයි ඉතින් මේ වහින්නේ වීඩියෝ එකක් කරනවා. මෙන්න මේ කාලයට තමයි ඉතින් පීක් කරලා දෙන්නේ. ආනත් ඉතින් අනිවාර්යෙන් මේ වහලට බැලලා ඉති කියලා මං හිතනවා. එයාගේ එනිමියෙක් ඉන්දියා. දැන් මේ ගියොත් වදිනවා. ඒ නිසා අපි පොඩ්ඩක් කැපිලා මේ ඊළඟට මේන් අපි ගොස් මේ තෙනිමි ඉන්නවා. බලමු ගන්න එක අරන් එන්න. ගන්න දෙකක් තියෙනවනේ මට දෙනවකෝ එකක්. CD එකක් තියෙන්නේ ඉතින් තාම එක හොයාගන්න. කොයින්ද උඩට යන්න බැරි වෙයි. අන්න CD මම බලන්න. ඉතින් කිල්ලන්නම් ගානත් පීක් බහැලා එයා අල්ලන්න ඕනේ. එතනදී ලොක්ස් එකක් ආවා. මේ දින්නේ මම තියෙන එතනට වැටේ කියලා ගාන්ට යොට්ට වැටෙනවා වෙයි. බලමු පල්ලෙහාට බලන්න තත්ත්වය කොහොමද කියලා. දැන් අපි වීක් කරන්නේ තියන් ආය අල්ලන්න ඕනේ නා. අද කෝච්චියට එතන නිවින් යන්නේ නැහැ.
මට එනිමේ දෙන්නෙක් ඉන්නවා. Head there. මේ හරිය නෑනේ. මේ හරිය එනිමේ නෑනේ. අපි යමු බලන්න කොච්චර boys. ඒ ඔයාලා මේක ගිහිලා නැද්ද දන්නේ. මේකද? ඒ කොච්චි ඉවරයිනේ. Head there. අදීත් දන්නේ ඔකට යන්න බෑ. Need equipment. අම්මේ. මේ ගාන. තාත අපදාතනේ. මටයි. ඉපල්ලා එකක් තියෙනවනේ. ඉතින්කට නම් යන්න බෑ අපි බලන්න පල්ලා කුච්චියට. මලත් තාම මේ කොච්චිය ගිහලා නැත්නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා නම් කියන්න අන්න කොච්චියට ගිහිල්ලා බලන්න. ඇත්තටම මම හිතන්නේ මේක හම්බෙලා තියෙන්නේ P5 එකට 8 NSC එකට තමයි මම හිතන්නේ හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා ගියේ නැත්නම් ගිහිල්ලා බලන්න ඉතින් අනිවාර්යයෙන්ම යන්න දෙන්නේ. මේ තාල අපේ 11ක් තියෙනවා. තාල අපේ තුනකින් මෙතනට කෝච් එකක් එනවා. මොනවද තමයි ඉතින් වෙන්නේ. ඉතින් අන්තිම 10 දෙනාටත් ඇවිල්ලා ඉන්නේ boys. ඉතින් මේකේ ගියාම ආගත් ඉන්න එක්කෙනා හීල් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ රේස් එකකට තමයි ඉතින් මොන දෙන්න තියෙන්නේ. මේකෙන් අපිට ගන්න ඕන නම් අයන්නත් හැකි. ඉතින් එන ලූට් කරලා ගන්න පුළුවන් වලට. මේ පැත්තේ තියෙන ගන්න මොකද්ද කියලා බලන්නකෝ. එහා පැත්තේ තියෙන ගන්නේ මොකද්ද කියලා බලන්න බලන්න. මෙතන දෙකේ චොරියක් තියෙනවා ගහනවා නම්. තමයි ඉතින් boys නේ. ඒක නේ ගාම හීල් වෙනවා ඉතින් ඔයාලා පැත්තේ ඉන්න අනිත් කෙනා මොනද ස්කෝඩ් එක උනත් හීල් වෙනවා. ඉතින් ඔයාලා ගිහලා නැත්තම් ගිහලා බලන්න අනිවාර්යයෙන්ම. මේ වයිනේ මේ එනිමි වගේ. උඩ එනිමි ආයිනේ. ඔය ගහ පිට වශයෙන් ඉන්නේ. ළඟ
මේ පල්ලට එනවා දැන් සෝන් ඉන්න. මේ මංගා බෝල් එක ගන්න මේ හිට එන්නේ. පල්ලට එනවා. මේ මංගා බෝල් එක ගන්න මෙතනට එන්න සිංගන්. මට එදෙන. හරි. මම උතන්නම් බහින්න. දැන් සෝන් ඩැමේජ් මේ පල්ලයට බහිනවා. වැදුනා බලමු අල්ලගන්න සෙට් එකකින් හරි මටත් වැදුනා මේ ඔයා එනිවෙක් ඉන්නවා බෝල් එක ගන්න කොහොම පැත්තට අවුලක් නෑ බොයිස් ඔන්නවා තමයි ඉතින් මැච් එක ඉවරනේ ඉතින් පීක් බෑලා ගහන්න උන්නේ ඉතින් කිරක් නම් දාගත්තා ඔන්නවා තමයි ඉතින් වීඩියෝ ගන්න ඉතින් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු එහෙනම් අපි අදට ගිහින් එහෙනම් කොල්ලෝ බයි